වීඩියෝ එකෙන් ගෙනාව ගුණදායක පළතුරක් වන පතොක්. මං කවදාවත් මීට ඉස්සෙල්ලා මේව නම් කාලා තියුන්නේ නැහැ. අද මං ගෙනාව ඔයාලටත් පෙන්නන්නත් එක්ක. අපි බලමු මේ ගෙඩියක් කපලා කොයි වගේද ඇතුළ කියලා. මේ බලන්න මේකේ ඇට ඇට තියෙනවා. හරි ලස්සනයි ඇතුළ. රතු පාටට ලස්සනට තියෙනවා. මේකේ මදේ තමයි අපි මේ විදියට පොත් අයින් කරලා මේ වගේ මදේ කොටස තමයි කන්නේ. මෙන්න මේ කොටස. ඇට තියෙනවා ගොඩක් ඒකේ. මේක හරි රසයි. ඒ වුණාට පරිස්සම් වෙන්න මේ පතොක් කටු ඇනෙන්න පුළුවන්. මගේ එක කටුවක් ඇන්නා අතේ හරියට රිදෙනවා. ඒ කටුව ඇන්නයින් පස්සේ ඒ තැන මේ ගෙඩියේ තියෙන මේ වගේ ඩොට් වගේ තියෙන ඒ වගේ වෙනවා. ගොඩක් රිදෙනවා. ඒ වගේම දවස් 2ක් 3ක් විතර යනවා ඒක සුව කරගන්න. ඒ හින්දා ඒ වෙනුවෙන් පරිස්සම් වෙන්න. ඇත්තටම මේක රසයි. පරිස්සමින් කටු එන ගන්න නැතුව ඔයාලත් කාලා බලන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි කියලා. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.